තමිල්නාඩු සෙට් වෙන දැන් ඉතින් අපි දැන් පාරට ඇවිල්ලා පොඩි ගමනක් යන්න කියලා බැලුවේ. සරණාගතය වගේ අපි දැන් සෑහෙනලා කල්පනා කරා කොහෙද යන්නේ මොකද කරන්නේ කොහෙද යන්නේ මොකද තීරණයකට ආවා ගිහින් බලමු. ශ්‍රී ලංකාවේ කියන්නේ නිකන් නෙවෙයි මේක. මෙතන මේ පාක් එකේ විශේෂත්වයකුත් තියෙනවා. ගොඩක් දුර්ලභ ගස් වර්ග, එතකොට සත්තු එයාලත් ඉන්නවා. එක තැනකට ආවා ලස්සන දියැලක් තියෙනවා. මෙතන ළමයි වෙනම ආතල් එකක් තියෙනවා. මේකේ ඉඳගත්තාම පිටිපස්සෙන් එන අර පිනි බින්දුව ඒ සීතල සුපිරියට වදිනවා මචං මේ පැත්තේ. මේ වගේ තැනකට එන්න ඕනේ. පත් බැඳගෙන කෙහෙල් කොලේ වගේ බත්තයක් තමයි තියෙන්නේ. බත් එකක් බැඳගෙන උදෙන්ම එන්න ඕනේ මචං. ඇත්තට මේක මාරම ලොකුයි මේ. එක දවසින් ඇවිදින්න බෑ. එක දවසින් ඇවිදලා ඉවර කරන්න බෑ. මේකේ ලස්සන ලොකේෂන් ටිකක් තියෙනවා වෙඩින් වලට. වෙඩින් ෆොටෝ ෂූට්, කපල් ෂූට් එකට යන සුපිරි. තියෙන අමාර ලස්සන ලොකේෂන් තියෙන ගොඩක් ෆොටෝ ෂූට් ගන්න සුපිරි. ඊළඟ තැන තමයි මචං මෙන්න මෙතන. යන්න බැරි වුණා මේ අර සත්තු ඉන්න තැන තියෙනවා. සත්තු ඉන්න මේ තැනක් තියෙන තැනට විතර යන්න බැරි මෙතනින් ගමන නිමා කරන්න හදන්නේ.
ඉතින් ෆලෝ කරන්න සබස්ක්‍රයිබ් පාරක් දාලා තියාගන්න මැලේසියාවේ ලස්සන තැන් ටිකක් බලන්න ජය වේවා